ඔන්න අලුත් දවසක්. ඉතින් අද මං ඉන්නේ රේල් පාරේ නෙමෙයි. අද මං ඉන්නේ අපේ මහගෙදර. ඉතින් ඊයේ මම මෙහෙ ආවා පොඩි වැඩකට. ඉතින් අද වීඩියෝ එකක් රේල් පාරේ ගන්න විදිහක් නැති හින්දා මෙතන ඉඳන් කතා කරන්න හිතුවා. හිතනවා ඉතින් වෙනස් පරිසරයකුත් තියෙනවා, පොඩි වෙනසකුත් තියෙනවා. කුරුල්ලන්ගේ සද්ද වලට අමතරව ගස් කපන සද්දකුත් තියෙනවා. ඔයාලට ඇහෙන්නේ නැති වෙයි සමහරට. ඒක හොඳයි. ඉතින් අද මං කතා කරන්න හිතුවා තේ වගාවට කලින් කෝපි වගාව අපේ ලංකාවේ තිබ්බා කියන එක ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුවා. ඒක මං කෝපි ගැන කතා කරන්න හිතුවා. මොකද කෝපි අපි බිබිදම දැන් ඉන්නේ. දැන් අපි ගොඩක් ප්‍රසිද්ධ තේ කර්මාන්තය සම්බන්ධ අපේ රට ගොඩක් ප්‍රසිද්ධ සිලොන් ටී ඒ සම්බන්ධව තමයි ගොඩක් ප්‍රසිද්ධ. ඉතින් කට්ටිය හිතන්නේ තේ තමයි අපේ ලංකාවේ හොඳටම වගා කිරීම සිද්ධ වුණේ කියලා. හැබැයි තේ වගාවට කලින් කෝපි වගාව ලංකාවේ විශාල වශයෙන් සිද්ධ වුණා. ලන්දේසි තමයි ලංකාවට කෝපි වගාව මුලින්ම හඳුන්වා දුන්නේ. 1760 වගේ ඒ කාලේ තමයි කෝපි වගාව හඳුන්වා දුන්නේ. පසු කාලයේ බ්‍රිතාන්‍ය ජාතිකයෝ ඒක තවත් වැඩි දියුණු කරලා ගත්තා. කෝපි වගාව හොඳටම දියුණු වෙලා තිබ්බ කාලයක් ඒ කාලේ. තේ වෙනුවට තේ තිබ්බේ නෑ ඇත්තටම. තේ වෙනුවට කෝපි තමයි තිබ්බේ. දැන් ඒ කෝපි කොච්චර දුරට ඒ කාලේ ප්‍රසිද්ධ වෙලා ඒක ටිකක් දිගට ගියාද කියනවනම් ඒ කාලේ ඒක අයතම කෝපි කඩේ කියන සංකල්පය පව ඇවිල්ලා තියෙන්නේ. ඔය කෝපි කඩ කියන ඒ සංකල්පය ඇවිල්ලා තියෙන්නම ඔය ඒ කෝපි වගාව තියෙන කාලේ. ඉතින් පසු කාලීනව දැන් කල්පනා කරනවාද මොකද මේ කෝපි වගාවට මොකද උනේ කියලා. ඉතින් කෝපි වගාවට උනේ මේ පසු කාලයකට දිලීර් වර්ගයක දිලීර් අසදනයක් නිසා කෝපි වගාව හැම්පිටිම සම්පූර්ණ කියන්නේ සෑහෙන දුරට අඩු වෙලා ගියා. ඊට පස්සේ තමයි බ්‍රිතාන්‍ය ජාතිකයෝ තේ වගාව හඳුන්වා දීලා තියෙන්නේ. 1860 70 වගේ. මට හරියට අවුරුදු මතක නෑ. කොහොමද ඩබල් චෙක් කරන්න. ඒක ඉතින් ඔය කෝපි සිද්ධියට කලින් ඉතින් ගොඩක් කලාවට පානය කරන්න ගත්තේ ඉරමුසු, පොල්පලා, රණවරා, බෙලිමල් ඔය වගේ දේවල් තමයි ඉස්සර ගොඩක්ම පානය කරලා තියෙන්නේ. ඉතින් ඕවත් එක්ක තව ඉතින් රාහෙමත් ඇඩ් කරගන්න පුළුවන්. ගොඩක්ම පොල් වලින් හදාගන්න පොල් රා ගොඩක් ජනප්‍රියයි ඔය බ්‍රිතාන්‍ය ජාතිකයන් සුද්දෝ මෙහෙට එන්න කලින්. ඒ කියන්නේ කෝපි සහ තේ වගාව හඳුන්වා දෙන්න කලින්. ඊට පස්සේ තමයි ඔය ටික තේ කෝපි ඊට පස්සේ තේ පටන් ගත්තේ. මං සෑහෙන කොෆි වලට ආස කෙනෙක්. ඉතින් කොෆි වල බෙනිෆිට්ස් ගත්තොත් එහෙම සෑහෙන දේවල් ටිකක් ඒකේ තියෙනවා. හරිද? හැබැයි කොෆි කිව්වහම මේ අපි ගෙදර හදාගන්න ඉන්ස්ටන්ට් කොෆි වගේ නෙමෙයි. හරිද? ඉන්ස්ටන්ට් කොෆි නෙමෙයි අපි එන්න ඕනේ ඇත්තටම බ්‍රූ කරගත්ත. ඒ කියන්නේ හරියටම කම්ප්‍රෙස් කරලා හදාගන්න හරි කොෆි. හරි මේක අපි ඔයාලා දැකලා ඇති අර කොෆි මැෂින් වලින් හදන කොෆි තියෙන්නේ. ඔය ඉතින් ඇමරිකානෝ එකක්, එක්ස්ප්‍රෙසෝ එකක්. ඔය වගේ එකකින් තමයි අර මේ කොෆි එකේ තියෙන හරිම ගුණ ටික අපේ ඇඟට දාගන්න පුළුවන්. හරිද? නිකන් අපි මේ ගෙදර හදාගන්න ඔය නිකන් මම බ්‍රෑන්ඩ් ටික කියන්න බෑ. හරිද? අපි නිකන් කෝපි දාලා සීනි ටික දාලා හදාගන්න ඒ කෝපි එකේ ඒ ගුණ හරි අඩුම තරම්. කියන්නේ නැතිව තරම් කියලා කියන්න පුළුවන්. මොකද අර උණු වතුරත් එක්ක වාෂ්ප වෙලා අර මේ ඒකේ තියෙන ගුණ ටික අයින් වෙලා යනවා. ඉතින් කොෆි වල තියෙන ගුණ ගැන කතා කරොත් එහෙම ඒක බීමෙන් ඇති වෙන වාසි ගැන කතා කරොත් එහෙම අපිට කියන්න පුළුවන් ඔය අක්මා වාස්ත්‍රද ලෙඩ වලට හොඳයි. ඊට පස්සේ පිළිකා සෛල ඇතිවීම අවම කරන එක, ඊට පස්සේ පිළිකාර ආශ්‍රිත ලෙඩ රෝග වලින් අපිව බේරන එක, ඊට පස්සේ දියවැඩියාවට හොඳයි. වයස්ගත වෙනකොට මාංශ පේශි වල ඇතිවන දුර්වලතාව ඒවා අවම කරනවා. ඊට අමතරව අලුත් සෛල නිපදවීම දෙගුණයකින් වැඩි කරනවා. ඉතින් ඔය වගේ දේවල් මේ කෝෆි බීමෙන් තියෙනවා. අර කික් එකට අමතරව කියන්නේ අපි කොෆි එකක් බොන්නේ ගොඩක් වෙලාවට කික් එකක් ගන්න වැඩක් කරනකොට අර නිදිමත ගතිය නැති වෙන්න කැෆේන් වල ශක්තිය ගන්න තමයි අපි ගොඩක් වෙලාවට කොෆි බොන්නේ ඊට. අමතරව ඒ වගේ බෙනිෆිට්ස් ටිකක් තියෙනවා. ඉතින් කොෆි හැබැයි මේ කොෆි ඕන්ට වැඩිය බොන්න එපා. ඒකත් හරියට ඩ්‍රග්ස් එකකට ඇඩික්ට් වෙනවා වගේ ලෙඩක් නෙමෙයි ප්‍රශ්නයක්. දවසකට කොෆි දෙකක් වගේ බොනවා නම් ඒ ඇති ඊට වැඩිය බොන්න යන්න එපා. මොකද දැන් අර දියවැඩියාවට කොෆි හොඳයි කියලා කිව්වට වා කොෆි එකට සීනි අම්බාන එක දාගෙන එහෙම බොන කෙනෙක් නම් ඒක සෙට් වෙන්නේ නැහැ. එතකොට වාර දී වීඩියෝ හැදෙනවා. ඒක නවත්තන්න වෙන්නේ නැහැ. කොහොමයි කොෆි වල තියෙන වැඩි. කොහොම හරි මට උඩුප්පල දක්වන්න ඕනේ වැඩිපුරම කොෆි වගාව තේ වගාවට කලින් ලංකාවේ තිබ්බා. ඒක හොඳටම සිද්ධ වුණා. ඒකම ප්‍රශ්නේ තියෙන්නේ අර දිලීර වර්ග ආසාදනය නිසා ඒගොල්ලෝ නතර බ්‍රිතාන්‍ය ජාතිකයක නතර කරලා තේ වගාව හඳුන්වා දුන්නා. ඉතින් අද දවසට මට ඔක තමයි කියා ගන්න ඕනේ. අද වෙනස් පරිසරයක ඉන්නේ. හරි. හරි එහෙනම් ආයෙත් දවසක හම්බෙමු. සමහරවිට හෙටත් මම මෙතන ඉඳන්ම වීඩියෝ එකක් ගන්න ඉඩ තියෙනවා. හරි එහෙනම් ආයෙත් දවසක හම්බෙමු. බයි.